අපි හැමෝම අහලා තියෙන කතාවක් තමයි කාන්තාවෝ. නැත්නම් ගැහැණු අය ඉන්නේ ගෙදර දොරේ වැඩ කරන්න. ළමයි බලා ගන්න, උයන්න, එයාගේ මහත්තයාගේ සහ පවුලේ සියලුම වැඩ කරන්න. මෙහෙම කතා අනන්තවත් අහන්න ලැබිලා තියෙනවා වගේම හැමෝටම තමන්ගේ ජීවිතේ කවදා හරි දවසක මෙහෙම ගෙවන ජීවිතත් දකින්න ලැබිලා තියෙනවා. කාන්තාවගේ ජීවිතේ වැඩියෙන්ම වෙනස් වෙන්න පටන් ගන්නේ එයා විවාහ වුණාට පස්සේ. ඉස්සර කොහොම වුණත් මේ වෙද්දි නම් කාන්තාවන් නොකරන දෙයක් නැහැ. ලෝකෙ උසස්ම කියලා සමාජය විසින් පිළිගන්න රැකියාව වුණත් කාන්තාවන් කිසිම පැටලීමකින් තොරව කරනවා. තමන්ට පුළුවන් ආකාරයෙන් කුඩා හෝ රැකියාවක නිරත වෙන්න අද කාලේ කාන්තාව දෙපාරක් හිතන්නේ නැහැ. ඉතින් ඇයි අද කාන්තාව මෙච්චරම රැකියාවක් අගය කරන්නේ? ඒකට හේතුව තමයි රැකියාවක් නිසා එයාට ලැබෙන දේ බොහොමයි. තමන්ටම කියලා වැටුපක් තීරණයක් ගන්න පුළුවන් තරම් හැකියාවක්. මේක ඇති වෙන්නේ තමන්ටම කියලා ආදායමක් තියෙන නිසා. ඒ වගේම තමන් ඇතුලේ හැංගිලා තියෙන දක්ෂතා හැකියා ලෝකෙටම පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමන්ට වෙනම වටිනාකමක් හදාගන්නත් පුළුවන් වෙන නිසා. අද සමාජයේ අපි දකින හැමෝම මේ වගේ තමන්ට පොඩි හරි ආදායමක් හදාගන්න කොච්චරනම් දේවල් කරනවද? විවිධ අත්කම් නිර්මාණ ඇඟලුම් එහෙමත් නැත්නම් නිවසේ වියදම් අඩු කරගන්න කියලා හිතාගෙන තමන්ට පුළුවන් විදිහට එළවලුවක් උනත් තමන්ගේ ගෙවත්ත වගා කරගන්න අය බොහොමයි. සමහර කාන්තාවෝ ඉන්නවා මුළු පවුලෙම වියදම් බලාගන්නේ උන්ගේ රැකියාවෙන් නැත්නම් කුඩා ව්‍යාපාරයකින්. තවත් සමහරු පවුලේ වියදම වෙනුවෙන් අම්මට තාත්තට වගේම තමන්ගේ හස්බන්ඩ්ටත් ගොඩක් උදව් වෙනවා. ඔවුන් කරන පොඩි දෙයකින් හරි. හැබැයි මේ විදිහට රැකියාවක නිරත වෙන එක කොයි විදිහේ කාන්තාවකට වුණත් ලේසි දෙයක් නෙවෙයි. මොකද තමන්ගේ පවුලේ ළමයින්ගේ හැම දෙම බැලන්ස් කරගන්න අතරේ රැකියාවක් කරනවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්. හැබැයි මේ දේ වෙනස් වෙනවා එයාට පවුලෙන් ලැබෙන්නේ කොයි විදිහේ සහයෝගයක්ද කියන එක මත. සැමියා අකමැති නම් කාන්තාව රැකියාවක් කරනවට ඒ ජීවිතේ ගොඩක් පීඩාකාරී වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ සැමියාගෙන් හෝ පෙම්වතාගෙන් රැකියාවක් කිරීම සම්බන්ධයෙන් සහයෝගයක් ලැබෙනවා නම් ඇයට රැකියාව හා පෞල් ජීවිතය සමබර කරගන්න අමාරු නෑ. ඉස්සර වගේ දැන් ගැහණු පාර්ශවයේ අධ්‍යාපනය මගින් නවත්තන්නේ නෑ. මොකද ඒකෙන් ජීවිතයක් වෙනස් කරන්න තියෙන හැකියාව ප්‍රබලයි. ඒ වගේම දැන් ගැහණු ළමයි ලෝකෙ දකින්න අලුත් දේවල් උත්සාහ කරන්න තමන්ගේම මහන්සියෙන් තමන්ටම කියලා දෙයක් ගොඩනගා ගන්න ආසයි. ඒ වෙනුවෙන් ගොඩක් කැපකිරීම කරනවා. සමාජ මාධ්‍ය ජාල ඇතුලේ මේ වගේ අය ගොඩක් අද දකින්න පුළුවන්. ඉතින් ඔයා කොයි වයසක ඉන්න කාන්තාවක් වුණත් ඔයාගේ ජීවිතේ මොන විදිහට ගෙවිලා ගියත් ඔයා ඉන්න තැනින් ඔයාව ඉහළට ඔසවලා තියන්න පුළුවන් දෙයක් අනිවාර්යෙන් ඔයා ඒක හොයා ගන්නකම් මග බලන් ඉන්නවා ඇති. ඔයාලටම පේනවා ඇති රැකියාවක් හෝ තමන්ගෙම කියලා ව්‍යාපාරයක් තියෙන කෙනෙක්ට සමාජය ඇතුලේ තමන්ගේ පවුල ඇතුලේ හිමිවන ගෞරවය ආදරය පිළිගැනීම. ඉතින් ඔයාටත් ඔයාගේ ජීවිතේ යම්කිසි වෙනසක් ඕනි. ඔයාට මීට වඩා දේවල් කරන්න පුළුවන්කමක් තියෙනවා කියලා හිතෙනවා නම් බල ඉන්න එපා. ඔයා අදම පොඩියට හරි ඔයාගේ ජීවිතේ ලස්සන කරන තීරණය ගන්න ඕනි. ඔයාට පුළුවන් කියලා හිතෙන ඔයා ආස ඕනම පැත්තකින් ඉදිරියට යන්න ඕනි කරන හැකියාව ඔයා අස්සෙම හැංගිලා තියෙනවා කියලා ඔයා තීරුම් ගනි. ඔයා හිතන්නේ මොන විදිහටද? කාන්තාවක් රැකියාවක් කරන එක හොඳද නැද්ද? ඔයාගේ අදහසුත් කමෙන්ට් එකකින් අපිට කියන්න. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපිව subscribe කරලා තියාගන්න. හැමෝටම සුබ දවසක්.